ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාව. අදත් අපි හමු වෙන්නේ දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි කියන ජයරත්න පතිරාජ මහත්මයාගේ පොතේ ඉතිරි වෙලා තියෙන කොටස් ටික තමයි අපි දැන් ඉදිරියට යන්නේ. අද දවසේ ඔබට මම අරන් එනවා මේ පෙරවදන සහ හැඳින්වීම් ටික. මේකේ පෙරවදන ලියලා තිබෙන්නේ ආචාර්ය සූරිය ගුණසේකර මහත්මයා. ආචාර්ය සූරිය ගුණසේකර මහත්මයා කියන්නේ ලංකාවේ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ හිටපු ලේකම් සහ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ හිටපු ලේකම්. එතුමා තමයි මේකේ පෙරවදන ලියන්නේ. ඉතින් මේ සූරිය ගුණසේකර මහත්මයා මේ පෙරවදන ලියනවා 2005 ප්‍රකාශයටපත් කරපු දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි කියන ජයරත්න පතිරාජ මහත්මයාගේ පොතට. මේකේ පෙරවදන මම ඔබ වෙතට කියවගෙන යන්න. ඉදිරියේදී ඔබට දකින්න ලැබෙන හැඳින්වීම් වල මම මේ වගේ කියවන්න අදහස් කරන්නේ නැහැ. ඔබට පුළුවන් වීඩියෝ එක පොඩ්ඩක් මැද්දේ නවත්තලා ඔබට අවශ්‍ය නම් ඒක ඒ විදිහට කියව ගන්න පුළුවන්. නමුත් ඒ හැඳින්වීම් ආදිය කරපු අය කවුද කියන එක පොඩ්ඩක් මම පැහැදිලි කරලා දෙන්නම්. පෙරවදන දැනුම නිර්මාණය කිරීම යටතේ අපගේ පුරා විද්‍යා ඉතිහාස දැනුම නිර්මාණය කර ඇත්තේ යුරෝපීයන් විසිනි. එනමුත් එය සිදුවිය යුත්තේ එහි උරුමකාරයන් අතිනි. බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය ආකාරයට සෙල්ලිපි කියවීම සිදු කළ රාජ්‍ය සේවකයෙකු වූ පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතානටද විජයාගමනට පෙර යුගයේ සෙල්ලිපිවල අර්ථය විකෘති කර දක්වන්නට සිදුවීයේ මේ නිසාය. මෙම අඩුව සකසමින් පළමු වරට තම ස්වාධීන ගවේෂණයන් මගින් නිවැරදි ලෙසට පුරාවිද්‍යාව හා ඉතිහාසය නිර්මාණය කරන්නා ලෙස ගෞරවය හිමි යුත්තේ කිසිම ගුරුකුලයකට බැඳීමක් නැතිව එම කාර්යයට කරන ජයරත්න පතිරාජ ශූරීන්ටය. දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම එවන් සොයා ගැනීමක් විස්තර කරන පොත් පිංචකි. මෙම කෘතියෙහි පරිච්ඡේද දෙකක් පමණක් ඇති අතර පළමු වැන්න මගින් පවසන්නේ බුදු සිරිපතුල පිහිට වූ යෝනකපුරය ලංකාවේ ඇති බවය. ඉංග්‍රීසි ඉතිහාසඥයන් මෙය හඳුනාගෙන ඇත්තේ සෞදි අරාබියේ මෙකා නගරයේ ලෙසටය. මහනුවර යුගය වන විට මගමදිකයින් යෝනකයන් ලෙස හැඳින්වීමක් යන්න මක්කම ලෙස සිංහලයට පරිවර්තනය කිරීමක් ඊට හේතුවයි. නමුත් කතෘවරයා විසින් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ බැක්ට්‍රීය යවන ජනපදවලින් පටන්ගෙන සීගිරිගී කෝකිල සංදේශය හා විහාරස්න හරහා මහනුවරයුගේ ජනකවි දක්වා සාක්ෂි වලක් ඉදිරිපත් කරමින් කල්පිටිය අසල ඇති යෝනකපුරය නොහොත් මරගන නගරය පසුව මක්කම ලෙසට වෙනස් වූ හැටි දක්වයි. දෙවැනි පරිච්ඡේදය වන රාවණ රජුගේ සෙල්ලිපි සහ ගෞතම බුදුන්ට සමකාලීන සෙල්ලිපි කිහිපයක් මගින් ඔප්පු කර දක්වන්නේ විජයාගමනයට පෙර මෙරට සභ්‍යත්වයක් වූ බව සහ මහින්දාගමනයට පෙර අක්ෂරමාලාවක් සහිත ලේඛන කලාවක් තිබූ බවය. මිහිඳු හිමියන් අක්ෂරමාලාවක් මෙරටට ගෙනාවා නම් ඒ අශෝක අක්ෂර විය යුතුය. එම අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපි ලංකාවේ නැත. මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සකසන ලද ලංකා ශිලා ලිපි සංග්‍රහය කෘතියෙහිද විජයාගමනයට පෙර ලියවුණු ලිපි ඇතුළත්ව ඇති අතර ඒවායේ අර්ථ විකෘති කර දක්වා තිබූ ආකාරය කතෘ පෙන්වා දෙයි. විජයාගමනයට පෙර ලියූ ශිලාලේඛන බහුතරය ලංකා ශිලාලිපි සංග්‍රහයට ඇතුළු වී නැත. ලංකාවේ පුරාවිද්‍යාව හා ඉතිහාසය එකම ගුරුකුලයක තනි අයිතියක් ලෙස මෙතෙක් පැවතින. මහා වංශය හා අනිකුත් වංශ කතා අනුව ඉතිහාසය පළමුව ලියවී ඉන් අනතුරුව සෙල්ලිපි කියවීම සිදු වුණේ. මේ නිසා මහා වංශ කරුණු වලට පටහැනි සාධක සෙල්ලිපිවල ඇති විටදී එම ලිපිවල අර්ථය විකෘති කර දැක්වීමට සිදු වූ ආකාරය ජයරත්න පතිරාජ ශූරීහු පැහැදිලි කර දක්වති. වේද සාහිත්‍ය අධ්‍යයනය කළ ඇමරිකාවෝ ලංකාවේ ඉතිහාසය අවුරුදු 12000ක් අතීතයට එනම් දිරන්නයක් රජු දක්වා නිර්මාණය කර ඇත්ත. එමෙන්ම ඇමරිකන් මුහුදු පුරාවිද්‍යාඥයින් ක්‍රිස්තු වර්ෂ 2003 දී දණ්ඩකාරණ්‍යයේ අගනුවර වන ජනස්ථාන සොයා ගැනීම නිසා රාවණ රජු තවදුරටත් රාමායන මහා කාව්‍යයේ මිත්‍යා චරිතයක් නොවේ. මෙබඳු ජාත්‍යන්තර ප්‍රවණතා නිසා මෙහි කතෘට විශ්වවිද්‍යාල ගුරුකුලයන්හි විරෝධය අභිබවාගෙන තම මතයන් සනාථ කිරීමට සුදුසු පරිසරයක් ක්‍රිස්තු වර්ෂ 2005 වන විට නිර්මාණය වී ඇත.
පසුකාලීන සාහිත්‍ය කෘතිවලට වඩා සමකාලීන සෙල්ලිපවල අඩංගු කරුණු වඩා නිවැරදි බව විවාදයෙන් තොරව පිළිගත හැක. මේ අනුව සෙල්ලිපි නිවැරදි අර්ථ විවරණය කිරීම තුළින් ලංකාවේ නිවැරදි ඉතිහාසය ගොඩනැංවීමට ජයරත්න පතිරාජ්‍ය ශූරීන්ට අනාගතයේ හැකිවනු ඇත. ආචාර්ය සූරිය ගුණසේකර. මම මේ ඔබට කියව්වේ ආචාර්ය සූරිය ගුණසේකර මහත්මයා මේ පොත පිළිබඳව ලියලා තිබෙන පෙරවදන. ඔබ මේ පොත අරගෙන කියවනකොට ඔබට තේරෙයි මේකේ පෙරවදන හැඳින්වීම ආදී කරලා තියෙන පුද්ගලයෝ දිහා බැලුවහම ලංකාවේ පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳව අති විශේෂ කර්තව්‍යයන් කරන දැනුම් සම්භාරයන් තියෙන පුද්ගලයා තමයි මේක කරලා තියෙන්නේ. මම මේ පුද්ගලයන්ව මේ වෙලාවේදී යම් තරමක හැඳින්වීමක් මම කරනවා. එතකොට ඔබ බැලුවොත් මේ හැඳින්වීම පළවෙනි හැඳින්වීමට ගියාම පළවෙනි හැඳින්වීමේදී ඔබ දකිනවා මේක ලියලා තියෙන්නේ ආර්යදාස එදිරිසිංහ. ආර්යදාස එදිරිසිංහ මහත්මයා කියන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපනයේ කැපිපෙනිච්ච චරිතයක්. විශේෂයෙන්ම එතුමා විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස්. ජාතික ඇගීම් අධ්‍යාපන පර්යේෂණ ව්‍යාපෘති සඳහා එතුමා දායකත්වය දැක්වුවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය ජාතික අධ්‍යාපන ආයතනය සමග විවිධ ශ්‍රේණි සඳහා දිවයින පුරා ශිෂ්‍ය සාධන පරීක්ෂණ සම්බන්ධීකරණ පරිපාලනය කිරීම ආදී වැඩසටහන් ආදිය සිද්ධ කරා. මේ එතුමාගේ හැඳින්වීම තමයි පළවෙනි හැඳින්වීම විදිහට ඔබ දකින්නේ. ඔබ මේක මේ වීඩියෝ එක නවත්තලා ඔබට අවශ්‍ය නම් මේක කියවන්න පුළුවන්. ඒ වගේම පොත ඔබ ගාව තිබෙනවා නම් ඔබට මේක කියවන්නට පුළුවන්. දෙවෙනි හැඳින්වීමට ගියොත් දෙවෙනි හැඳින්වීම ඔබ දකිනවා ඒක කරන්නේ මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා. මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා කියන්නේ ලංකාවේ ඉතාම කීර්තිමත් ශ්‍රී ලාංකික ශාස්ත්‍රාලිකයෙක්. සමාජ විද්‍යාව මානව විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්. පුරාණ ශ්‍රී ලාංකික ආයතන පිළිබඳ පර්යේෂණ ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයට දුන්න දායකත්වය ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු සම්මානනීය මහාචාර්යවරයෙක් විදිහට මානව විද්‍යාව පිළිබඳ රන් පදක්කමකින් ගෞරවයට පාත්‍ර වෙච්ච පුද්ගලයෙක් තමයි බී.ඒ. ටෙනිසන් පෙරේරා මහාචාර්ය බී.ඒ. ටෙනිසන් පෙරේරා කියන්නේ. ඔබ දැක්කේ දෙවෙනි හැඳින්වීම. තුන්වෙනි හැඳින්වීම සිදු කරන්නේ මහාචාර්ය එච්.ටී. බස්නායකයන්. මහාචාර්ය එච්.ටී. බස්නායක කියන්නේ ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෙක්. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා සහ ඉතිහාසය පිළිබඳ විශ්‍රාමික මහාචාර්යවරයෙක්. ශ්‍රී ලංකාවේ ආරාම ගෘහ නිර්මාණ ශිල්පය පොළොන්නරුව වගේ පුරාණ ජනාවාස ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඉතිහාසය අවබෝධ කරගන්නට එතුමා දායකත්වයන් ලබා දීලා තිබෙනවා. අපි දැන් හතරවෙනි හැඳින්වීමට ගියාම හතරවෙනි හැඳින්වීමේ ඔබ දකිනවා ඒක කරලා තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය යමුනා හේරත්. ඇය පුරාවිද්‍යාව සහ බෞද්ධ කලා සම්ප්‍රදාය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. එච්.එම්. යමුනා වසන්ත කුමාරිහාමි හේරත් කියන්නේ කවුද කියලා ඔබටම හොයාගන්න පුළුවන්. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඇය පිළිබඳව සඳහන් කරලා තියෙනවා ඇය කවුද කියලා. පස්වන හැඳින්වීම සිදු කරන්නේ මහාචාර්ය එස්.බී. හෙට්ටිආරච්චි මැතිතුමා. යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘති ත්‍රිකෝණයේ හිටපු අධ්‍යක්ෂක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති. එතුමා කීර්තිමත් ශ්‍රී ලාංක විද්වතෙක්, පුරාවිද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක්, කවියෙක්, ඒ වගේම එතුමා කතෘවරයෙක්. බෞද්ධ අධ්‍යයන, මානව විද්‍යාව, පුරාවිද්‍යාව එතුමාගේ දායකත්වයන් උනේ. හයවෙනි හැඳින්වීම සිදු කරන්නේ නීතිවේදී සුමනදාස හපුහෙට්ටි මැතිතුමා. හත්වෙනි හැඳින්වීම ඒක සිදු කරන්නේ මාවතගම ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ. මාවතගම ප්‍රේමානන්ද ස්වාමින් වහන්සේ පාලි සහ බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක්. මේ හැඳින්වීම ලියලා තියෙන පුද්ගලයෝ දිහා බැලුවහම ඒ සියලුම පුද්ගලයෝ ලංකාවේ ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු, මහාචාර්යවරු මේ පොතට සහ ජයරත්න පතිරාජ්‍ය මහත්මයාගේ දැනුම පිළිබඳ පුදුම ගෞරවයකින් මේ හැම හැඳින්වීමකදීම කතා කරනවා. 60 වෙනි හැඳින්වීම කරන්නේ මාදිවැල චන්දවිමල නායක ස්ථීවරයන් වහන්සේ. උන්වහන්සේ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ට පාර්ශවයේ ප්‍රධාන සංඝනායක නාමලේක දුරන්දර මහෝපාද්‍ය
කාලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි ආචාර්ය සාහිත්‍යාචාර්ය භාෂා ශාස්ත්‍රවේදී රාජකීය පණිත. 9 වෙනි හැඳින්වීම නිශාන්ත කොතලාවල විසින් සිදු කරනවා. කෝට්ට ආනන්ද ශාස්ත්‍රාලයේ කතික සහ විවාද සංගමේ වත්මන් සභාපති. මේ 2005 අවුරුද්දේදී එතුමා කවුද කියලා නිශාන්ත කොතලාවල කියන්නේ කවුද, අද එතුමා ඉන්නේ කොහෙද කියලා ඔබවලාම හොයලා බලන්න. 10 වෙනි හැඳින්වීම මතුගම මහින්ද විජේතිලක මාධ්‍යවේදීතුමා කරනවා. 11 වෙනි හැඳින්වීම ආචාර්ය සාහිත්‍ය සූරී PST චූලවංශයන් විසින් සිදු කරනවා. ඔබ මේ හැඳින්වීම් කියවද්දී ඔබට ඔළුවට යන්න ඕනේ මේ වගේ හැඳින්වීම් ටිකක් දෙන්න. මේ ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ මහාචාර්යවරු, ආචාර්යවරු, ඒ වගේම කතිකාචාර්යවරු, මාධ්‍යවේදීන්, නීතිවේදීන් ආදිය මේ පොතට මෙපණ හැඳින්වීම් ලබා දෙන්නට හේතු වුණේ ඇයි? මේ පොත එතරම්ම වැදගත් පොතක් නිසා. ඊළඟ පිටුවේ ඔබ දකිනවා ජයරත්න පතිරාජ මහත්මයා මේ පොත ලිවීමේදී ඇසුරු කළ පොත්, එහෙම නැත්නම් රෙෆරන්ස් බුක්ස් කියන ඒවා. ඒ සියලුම දේ එතුමා සඳහන් කරලා තියෙනවා. එතුමා සොයාගත් කරුණු කාරණා හොයාගත්තේ කොහෙන්ද? ප්‍රාථමික ද්විතීක මූලාශ්‍ර. ප්‍රාථමික මූලාශ්‍ර ඉතින් ඔබ දන්නවා ප්‍රාථමික මූලාශ්‍ර බොහෝ විට වෙන්නේ එතුමා ගවේෂණය කරලා සොයාගත් ශිලාලේඛන. එතුමා සඳහන් කරලා තියෙනවා 123ක්. 123 කියන නම්බරයට යටින් 123 වෙනි පොතට යටින් 123 වෙනි පොත වෙන්නේ සිංහල verse කවි Hugh Neville 1869 to 1886 by P.E.P. දරණියගල. 1955 ප්‍රකාශිත පොතක්. 123 වෙනි පොතට යටින් සිංහල verse කවි Hugh Neville 1869 to 1886 by P.E.P. දරණියගල 1955 කියන පොතට යටින් එතුමා දාලා තියෙන තරු ලකුණක්. මේ තරු ලකුණ යොදා තියෙන කෘති එංගලන්තයේ බ්ලැක්ෆයර් වීදියේ කෞතුකාකාරයේ ඇත. ක්‍රිස්තු වර්ෂ 1868 දී ලංකාවේ කෑගල්ල දිසාපතිව සිටි Hugh Neville නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් රැගෙන යන ලද පුස්කොළ පොත් මොහු අපගේ පුස්කොළ පොත් 4000ක් පමණ රැගෙන ගෙන ගොස් ඇත. මේවායේ ඡායා පිටපත් ලංකාවට ගෙන්වා ගත යුතුය කියලා ජයරත්න පතිරාජ මහත්මයා මෙතනදී පෙන්වනවා. මෙන්න මේ බ්ලැක්ෆයර් වීදියේ කෞතුකාගාරය කියලා අපි කිව්වහම මේක කොහෙද තියෙන්නේ කියලා මම පොඩි හැඳින්වීමක් කරන්න. මොකද මම කාලයක් එංගලන්තේ වාසය කරා. ඒ නිසා විශේෂයෙන් ලන්ඩනය කියන නගරය මට බොහොම හුරුයි. ඒ වැඩිපුර කාලයක් මම එහි හිටිය නිසා. මේක ඇත්තටම මේ පාරේ නම බ්ලැක්ෆ්‍රයර්ස් රෝඩ්. මේක ලන්ඩනයේ ප්‍රධාන වීදියක්. මේ ප්‍රධාන වීදියේ එක කෙළවරක තමයි තියෙන්නේ බ්‍රිතාන්‍ය මහා කෞතුකාගාරය. අතිවිශාල කෞතුකාගාරයක්. ඒකේ ඇත්තටම ලංකාවේ ආටිෆැක්ට්ස්, පුරාවිද්‍යාත්මක දේවල් සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. එක දවසකින් ඉවර කරන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් දවසක් ඇතුළත බලලා ඉවර කරන්න බැරි තරම් පුරාවිද්‍යාත්මක දේවල් ලංකාවේ අරන් ගිය දේවල් තිබෙනවා. ඊට අමතරව මේ කෞතුකාගාරය ඇතුලේ වෙනම කොටසක් තිබෙනවා. ඒකට සාමාන්‍යයෙන් විශේෂිත අවසරයකින් විතරයි යන්න පුළුවන්. ඒකේ තිබෙනවා දේවල් පුස්කොළ පොත් ආදී. ඒවාට සාමාන්‍යයෙන් සාමාන්‍ය කෙනෙක්ට ගිහිල්ලා ඇතුල් වෙලා ඒ පුස්කොළ පොත් ආදී පරිහරණය කරන්නට බෑ. ඒවට විශේෂිත රාජ්‍ය මැදිහත්වීමක් හෝ අවශ්‍යයි. ඒක ඒ ආකාරයෙන් තමයි ගන්න පුළුවන්. දැන් මේකේ මෙතුමා සඳහන් කරනවා ක්‍රිස්තු වර්ෂ 1868 දී ලංකාවේ කෑගල්ල දිසාපතිව සිටි Hugh Neville නැමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් රැගෙන යන ලද පුස්කොළ පොත් මොහු අපගේ පුස්කොළ පොත් 4000ක් පමණ රැගෙන ගොස් ඇත. මේවායේ ඡායා පිටපත් ලංකාවට ගෙන්වා ගත යුතුයි කියලා. දැන් ඔබට මම මේ එතුමා මේ කියලා තියෙන කාරණාව ඉතාම නිවැරදි කියලා මම ඔබට පෙන්වන්නම් එක තැනකින්. මේ මම ඔබට පෙන්වන්නේ බ්‍රිටිෂ් මියුසියම්. එහෙම නැත්නම් ද බ්‍රිටිෂ් මියුසියම් එකේ Hugh Neville පිළිබඳව
දීලා තිබෙන විස්තරය. එතකොට දීලා තිබෙනවා also known as Hugh Neville, primary name Neville Hugh. ඒ කියන්නේ ඔහුගේ ප්‍රධාන නම නෙවිල් කියන නම. ඉතින් ඒකට අමතරව හිව් කියන නමත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඔහු පිළිබඳව විස්තරයක් කරලා තිබෙනවා. ඔහු බ්‍රිටිෂ් ඒ වගේම ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මේල් පිරිමි පුද්ගලයෙක් බව සඳහන් කරලා තියෙනවා. ලයිෆ් ඩේට්ස් එහෙම නැත්නම් ඔහු සජීවීව හිටපු කාලය 1847ත් 1897ත් කියන කාලය ඇතුළත කියලා මේක සඳහන් කරලා තිබෙනවා. ඔහු පිළිබඳව බයෝග්‍රැෆි එකක් ඔහු පිළිබඳව විස්තරයක් මේක සඳහන් කරලා තියෙනවා. මම ඒක ඉංග්‍රීසියෙන් සහ සිංහල භාෂාවෙන් දෙකෙම කියන්නම්. Neville was a British official working in Sri Lanka from 1864 until his death. He became the leading scholar on most aspects of the island's natural history, ethnography, literature and history, as well as the editor of the Taprobane, a local cultural affairs journal. Neville amassed a great collection of material of all kinds from Sri Lanka: bronze, manuscript, books, natural history, objects, etc. After his death in 1897, this was acquired from his son and is now divided between the BM, BL, and VA. His collection of Sinhalese manuscripts, now in the Oriental and India Office collection of the British Library, acquired between 1869 and 1888, is impressively wide-ranging, with manuscripts on a wealth of subjects from poetry to medicine to Sinhalese ritualistic poetry. This is contained in 19 volumes of bound paper manuscripts containing the text of the two major cycles of ritualistic legends in Sri Lanka. For his collection in the BM C 1898 0702.1 to 197 religious objects and as 1898 0703.8.1 to 1719 ethnographic objects, mostly with as prefix added later. Together these cost £150. A working list is compiled by the C.H. Reid of the ethnographic collections is in Notebook 21 in the AOA archive. Slips were never written. මේකේ සිංහල අනුවාදනය මම ඔබට කියන්නම්. මේක කියන්නේ නෙවිල් 1864 සිට මිය යනතුරුම ශ්‍රී ලංකාවේ සේවය කළ බ්‍රිතාන්‍ය නිලධාරියෙකි. ඔහු දිවයිනේ ස්වභාවික ඉතිහාසය, ජනවාර්ගික විද්‍යාව, සාහිත්‍ය සහ ඉතිහාසයේ බොහෝ අංශ පිළිබඳව ප්‍රමුඛ විද්වතෙක් මෙන්ම ටැප්‍රොබේනියන් දේශීය සංස්කෘතික කටයුතු සංග්‍රහාවක් හි කටයුතු කළ කර්තෘවරයාද වේ. නෙවිල් ශ්‍රී ලංකාවෙන් සියලු වර්ගවල ද්‍රව්‍ය විශාල එකතුවක් ලෝකඩ, අත්පිටපත්, පොත්, ස්වභාවික ඉතිහාසය, වස්තුන් සහ පුස්කොළ පොත් ආදිය රැස් කරේය. 1897 දී ඔහුගේ මරණයෙන් පසුව මේ ඔහුගේ පුත්‍රයාගෙන් ලබාගත් අතර දැන් එය BM, BL සහ VNA අතර බෙදා ඇත. 1869 සහ 1888 අතර කාලය තුල අත්පත් කරගත් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පෙරදිග සහ ඉන්දියානු කාර්යාල එකතු වේ ඇති ඔහුගේ සිංහල අත්පිටපත් එකතුව කාව්‍යයේ සිට වෛද්‍ය විද්‍යාව දක්වා සහ සිංහල චාරිත්‍රානුකූල කාව්‍ය දක්වා විෂයන් රාශියක් පිළිබඳව අත්පිටපත් සමග ආකර්ශනීය ලෙස පුළුල් පරාසයක පැතිරි පවතී. මේ ශ්‍රී ලංකාවේ චාරිත්‍රානුකූල ජනප්‍රවාදවල ප්‍රධාන චක්‍ර දෙකේ දෙපළ අඩංගු බැඳුණු කඩදාසි අත්පිටපත් සහ පුස්කොළ පොත් වෙළුම් 19ක අඩංගු වේ. BM හි ඔහුගේ එකතුව සඳහා අර මම ඉස්සෙල්ලා පෙන්නුව නම්බර ටික තියෙනවා. ඊට පස්සේ එතන කියනවා
ජනමාර්ගික වස්තුන් බොහෝ දුරට පසු එකතු කරන ලද AS කියන උපසර්ග සමග මේවා බලන්න. මේක බැලීම සඳහා බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 150ක් වැය වෙනවා එක පුද්ගලයෙක්ට. CH විසින් නිෂ්පාදනය කරන ලද ක්‍රියාකාරී ලැස්තුවක් ජනමාර්ගික එකතු කිරීම සඳහා AOA ලේඛනාගාරයේ සටහන් පොත් 21හි ඇත. ස්ලිප් කිසිවිටකත් ලියා නොමැත. මේකේ ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මෙන්න මෙතන ඔවුන් කියන දේ. නෙවිල් ශ්‍රී ලංකාවෙන් සියලු වර්ගවල විශාල එකතුවක් ලෝකඩ අත්පිටපත් පොත් ස්වභාවික ඉතිහාසය වස්තුන් සහ පුස්කොළ පොත් රැස් කරා. 1897 ඔහුගේ මරණයෙන් පසුව මේවා ඔහුගේ පුත්‍රයාගෙන් ලබාගත් අතර දැන් ඒවා BMBL සහ VNA කියන අතර බෙදා ඇත. මේ BMBL සහ VNA කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ තිබෙන කෞතුකාගාර 3ක්. BM කියලා කියන්නේ බ්‍රිටිෂ් මියුසියම් එක, ඒක මේ බ්ලැක්ෆ්‍රයිස් රෝඩ් එකේ තියෙන එක, බ්ලැක්ෆ්‍රයිස් පාරේ. මේ කෞතුකාගාරයට අමතරව මේකට සම්බන්ධ අනුබද්ධ කෞතුකාගාර දෙකක් තිබෙනවා. ඒක තමයි මේ BL කියලා කියන්නේ. BL කියලා කියන්නේ බ්‍රිටිෂ් ලයිබ්‍රරි. ඒ බ්‍රිටිෂ් ලයිබ්‍රරි කියන්නේ එක බ්‍රිටිෂ් මියුසියම් එකේ මෙහෙම නැත්නම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේම එකක්. බ්‍රිතාන්‍ය මහා පුස්තකාලය. සිංහලෙන් කියනකොට ඒ ආකාරයට තමයි අපිට හඳුන්වන්න වෙන්නේ. මෙතනදී VNA කියලා සඳහන් කරන්නේ වික්ටෝරියා ඇන්ඩ් ඇල්බර්ට් මියුසියම් එක. මේක තිබෙන්නේත් ලන්ඩන් වල. මේක බ්‍රිතාන්‍ය මහා කෞතුකාගාරයටම සම්බන්ධ අනුබද්ධ ස්ථානයක්. එතකොට ඔබට පේනවා මේ ඔවුන් කියනවා මේ ලංකාවෙන් ගෙනාපු මේ දේවල් සියල්ලම BMBL සහ VA අතර බෙදා තියෙනවා කියලා. ඒ කියන්නේ බ්‍රිටිෂ් මියුසියම් එකත්, බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකත්, වික්ටෝරියා ඇන්ඩ් ඇල්බර්ට් මියුසියම් කියන කෞතුකාගාරය අතර බෙදාගෙන තියෙනවා කියලා. මම හිතනවා මේ BL කියන කෞතුකාගාරය එහෙම නැත්නම් බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකේ මේ පුස්කොළ පොත් සහ ලංකාවෙන් අරන් ගිය අනිකුත් ලිපි ඇතිය කියලා බ්‍රිටිෂ් මියුසියම් එකට වඩා. කොහොම නමුත් මෙතන කියනවා 1869 සහ 1888 අතර කාලය තුල ඔහු ලංකාවෙන් අරගෙන ගියා. එතකොට මේවා මේ ඇත්තටම හොරෙන් අරගෙන යන්නේ. මේ හොරු තමයි මේවා අරගෙන ගිහිල්ලා තමන්ගේ වගේ තියාගෙන ඉඳලා පස්සේ යාළගේ පුතා හරහා මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, බ්‍රිතාන්‍ය පුස්තකාලය සහ වික්ටෝරියා ඇල්බර්ට් කෞතුකාගාරය කියන කෞතුකාගාර තුනට ගන්නේ. මේක බලන්නට මේවා බලන්නට එක පාරකට යන්න පවුම් 150ක් වැය වෙනවා. බ්‍රිතාන්‍ය පවුම් 150ක් වැය වෙනවා. ඒකේ පැහැදිලිව සඳහන් කරනවා මේ අරංගිය දේවල් අතර පුස්කොළ පොත්, ලෝකඩ, අත්පිටපත් පොත්, ස්වභාවික ඉතිහාසය සහ වස්තුන් ආදී තියෙනවා කියලා. අපිට නොපෙන්න පැත්ත තමයි මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇතුලේ තියෙනවා අන්ඩර්ග්‍රවුන්ඩ්. ඒ කියන්නේ පොළොව යට තියෙන කොටසක්. ඒකට අපිට ඇතුල් වෙන්නට බෑ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට. ඔය කියන ආකාරයට 150ක් ගෙවලත් සමහර දේවල් අපිට ඇතුල් වෙන්නට මේ ලබා ගන්නට බලන්නට ලැබෙන්නේ නැහැ. ඒවට ඔය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් තිබිය යුතුමයි. ඉතින් ඔන්න ඔය කොටසේ තමයි ඔය ලංකාවෙන් අරන් ගිය බහුතරයක් දේවල් තියෙන්නේ. ඊට අමතරව ඔය කියන අනිත් දෙක ඇතුලේ. දැන් මේ ආකාරයට බෙදලා මේක දාන්නට හේතුව මොකක්ද කියලා මට තේරුම් ගන්නට තමයි. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ගාව මෙච්චර කල් ගොඩ ගහගෙන තිබිච්ච ටික, තමන්ගේ ගෙදර ගොඩ ගහගෙන තිබිච්ච ටිකක් කෞතුකාගාර 3ක් හරහා වෙන් කරලා දාන්නේ. ඒක එතකොට හොයාගන්න තියෙන කෙනෙක්ට ඒ පිළිබඳව හොයන්න ගියාම ඒක එපා වෙන තත්ත්වයට පත් කරන්නද කියලාත් මට හිතෙනවා. කොහොම නමුත් මෙතේ මට පෙන්වන්න ඕන අවශ්‍ය වුණේ ජයරත්න බතිරාජ මහත්මයා මේ කියලා තියෙන කතාවේ සත්‍යතාවය. මේ සත්‍යතාවය අපිට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ වෙබ්සයිට් එකට ගියාම ඒ ආකාරයෙන්ම තියෙනවා. මේක බ්‍රිතාන්‍ය කෞතුකාගාර වෙබ්සයිට් එකෙන් ගත්ත දෙයක් නෙමෙයි එතුමා මේ දාලා තින්නේ. මේ එතුමා දාලා තින්නේ මේ එතුමා හොයාගත්ත, එතුමාගේ දැනුමෙන් මේ එතුමා දාපු දේ. නමුත් මේ කතාව හරියටම හරි කියලා අපිට ඔප්පු වෙනවා. අද මම මේ හැඳින්වීමේ කොටස්වල හිටපු පුද්ගලයෝ ගැන පොඩ්ඩක් සඳහන් කරේ. ඒ පුද්ගලයෝ කොච්චර දෙයක් හිතන්නේ නැද්ද, මේ කොච්චර දේවල් හිතන්නේ නැද්ද මේ ජයරත්න බතිරාජ මහත්මයාගේ මේ පොතට හැඳින්වීම සහ පෙරවදන ආදී ලියන්න. දැන් ඔබ දන්නවා
ආචාර්ය සූරිය ගුණසේකර, හරිදාස එදිරිසිංහ, ඒ වගේම මහාචාර්ය HT බස්නායක, මහාචාර්ය B.A. ටෙන්සන් පෙරේරා, ඒ වගේම මහාචාර්ය චූලවංශ ආදී පුද්ගලයෝ සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි ලංකාවේ. එතකොට මේ අති විශේෂ ශාස්ත්‍රීය පොතකට පමණයි ඔවුන් හැඳින්වීමක් දෙන්නේ. ඒ පොත කියවුවට පස්සේ තමයි, කියන්නේ ඒ පොත 10 පාරක් 12 පාරක් කියවලා තමයි ඒ වගේ හැඳින්වීමක් ලබා දෙන්නේ. ඉතින් ඔබම තීරණය කරන්න ජයරත්න පතිරාජ මහත්මයාගේ දැනුම. වර්තමානයේ අපි දකිනවා එතුමාට විවිධාකාර වලින් නම් වලින් කතා කරනවා. විවිධාකාර ගැරහීම් කරනවා. මම දැක්කා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කියලා හඳුන්වන කෙනෙක් ගල්නෑවේ විමලකන්ති කියන ස්වාමීන් වහන්සේ එතුමාට ලොරි ඩ්‍රයිවර් කියලා කතා කරනවා. දැන් ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ට සාමාන්‍යයෙන් මේ වගේ පොතක් ලියන්න පුළුවන්ද? මේ වගේ හැඳින්වීම් දෙයිද ලොරි ඩ්‍රයිවර් කෙනෙක් ලියපු පොතකට? ISBN නම්බරයක් ගන්න පුළුවන්ද ලොරි ඩ්‍රයිවර් කෙනෙක් ලියපු පොතකට? ඒ වගේම මේ එතුමා වගේ මේ පොත් 123ක් ආදිය පරිහරණය කරලා කැලෑ පීරලා දේවල් හොයාගෙන කරන්න පුළුවන්ද ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ට? ඒ නිසා මේ ගරහන පුද්ගලයෝ පොඩ්ඩක් හිතලා බලන්න. අඩුතර මේ පොතක් කියවලා බලන්න. කියවලා බලලා ඊට පස්සේ තීරණය කරන්න ඔබ කතා කරනවද ලොරි ඩ්‍රයිවර් කියලා, එහෙම නැත්නම් පුරාවිද්‍යාවට ආදරය කරන පුද්ගලෙක් විදිහට ඔබ මේක දකින්නවද කියලා. ඊටු ටික ලබන සතියේදී අරන් එන්නම්. සිල්ම දෙනාට ආයුබෝව වේවා.